මෙතන ඉඳන් කරන්න යන්නේ අර ඉලෙක්ට්‍රෝන පිහිටන හැටි එක එක පරමාණු වල අපි ඇඳලා බලන්න යන්නේ. ඒත් එක්කම අපිට පුළුවන් සංයුතා කවචය කියන එක බලා ගන්න සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අඳුර ගන්න සහ සංයුජතාවයත් හොයා ගන්න පදනම මෙතන තමයි තියෙන්නේ. හරි. මේ බලන්න. මම නිකමට අදින්නම් හයිඩ්‍රජන්. ඒ අපිට ඉන්න පුංචිම කෙනා හයිඩ්‍රජන්. එයාට හයිඩ්‍රජන්ගේ කවච අඳිනවා නම් එක කවචයයි තියෙන්නේ. ඒ කවචයේ තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝනය. ඔච්චරයි. හයිඩ්‍රජන් නෂ්ටයේ තියෙන්නේ එක ප්‍රෝටෝනයයි. වැඩි ඉවරයි. හරිම දීසි. හැබැයි අන්තිම කෙනා කැල්සියම් අඳිනවා නම් මම කැල්සියම් අඳිනවා නම් මොකද කරන්නේ? මම කැල්සියම්ට පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දැන් කැල්සියම් කියන්නේ කොහොමද වෙන්නේ? කැල්සියම් ඔලුවරින් නැත්තම් හරිද? ඒක අවුලක් ඈ. හැබැයි මම කියන අමර්ධවක ඔයාලට අඳ ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. මේකට උදව් වෙන්නම හැම දරුවෙකුටම මේක අදගෙන මෙහෙම දෙන්නම්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. මෙතන තියෙනවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හරි. දැන් මේකට කොටු ගහ ගන්න මෙහෙම. හරි කොටු ගහ ගන්න. යා කොටු ගහගෙන මෙන්න මෙහෙම. හරි. දැන් කොටු ගහගෙන එතන 1යි. එතන 2යි. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි විදියට අංක කරගන්න. මෙන්න මේ අංකය තමයි මෙයාගේ පරමාණු ක්‍රමාංකය වෙන්නේ. මේ අංකය තමයි යාගේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය ලේසි වෙයි. මේ අංකය දැන් සිලිකන් අඳින්න කිව්වනම් සිලිකන් ඉලෙක්ට්‍රෝන 14යි. එතකොට කොහොමද ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්නේ? හරි. පරමාණු ක්‍රමාංක කියන ප්‍රෝටෝන ගන්න තමයි. හැබැයි ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමානයි ඊට පස්සේ අවස්ථාවේදී. ඉතින් ඒතර යම් කිසි විදිහකට වාට යම් කිසි පරමාණුක අඳින කියනවා නම් එයාගේ මෙන්න මේ ඉලක්කම තමයි යාට තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්නේ. දැන් මම අඳින්න යන්නේ කවුද? කැල්සියම්. කැල්සියම් ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද? 7. කීයද? 20ක් තියෙනවා. එහෙනම් මම කැල්සියම්ගේ කවචය අඳිනකොට ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. එහෙනම් පළවෙනි කවචය මම නේද? පළවෙනි කවචේ කැල්සියම් 20 නෙවෙයි 1000ක් තිබ්බත් පළවෙනි කවචේ කීයක් තියෙන්න පුළුවන්? අන්න ඒක මම යන්නේ. හරි. දෙවෙනි කවචය කීයක් තියෙන්න පුළුවන්ද? දෙවෙනි කවචේ 8යි. දෙවෙනි කවචේ 8යි. 2යි 8යි දැන් ඔක්කොම කීයද එතකොට? අන්න දැන් 2යි 8යි 10ක් හරි. හැබැයි තව 20ක් විතර තව 10ක් තියෙනවා. තුන්වෙනි කවචෙත් පුළුවන් වෙන්න ගෑල් ළමයි 8ම තමයි. හරිද? 8ම තමයි අපිට තියෙන අපිට දීලා තියෙන ආවර්ත වර්ගය හැටියට. ඕ ලෙවල් මට්ටමට එහෙම තමයි. එහෙනම් ඒකෙත් මම දානවා කොහොමද? 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 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 16යි 2යි 18යි මට දැන් තව පුළුවන් කීයක්ද? 2ක්. ඒ දෙකට ඉතින් ඊළඟ කවචරය යන්න වෙනව කරන්න යන්නේ. ඒකෙත් 8යි. හරිද? එහෙනම් මේකේ මම ඔන්න 2ක් ගන්නවා. වැඩි ඉවරයි. ඔන්න කැල්සියම් මෙන්න හයිඩ්‍රජන්. මේ ඉන්නේ ඕකේ ඉන්න පුංචිම මිනිහා. අවස්ථාවක වෙන්නේ. මේ ඒකේ ඉන්න ලොකු මිනිස්සයා. ලොකුම කෙනා. දැන් එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ හරිද? මේකේ ආවර්තිතාවගුවේ ලොකුම කෙනාගේ නම් පුංචිම කෙනාට යද්දී කොයි මට්ටමේ කෙනෙක් වුණත් පුංචිම කෙනා ඉඳලා ලොකුම කෙනාට යනකොට ඕනම කෙනෙක් ඉන්නේ මේ අතර මට පොටෑසියම් ඕන නම් මෙතන එක්කෙනෙක් අයින් කරනවා. තේරුණාද? ඒ වගේ ආයි මෙහින් අඩු කර එනකොට අන්තිමට හයිඩ්‍රජන් ගන්න ඉතුරුන ඉලෙක්ට්‍රෝන. තේරුණාද? හරි. එතකොට මට පොඩි සිද්ධි ටිකක් තියෙනවා කියන්න. ඕගොල්ලෝ දන්නවද මෙන්න මේ තුන් දෙනාම? හීලියම්, නියෝන්, ආගන් කියන චරිත තුන. ඒගොල්ලෝ සුපිරි චරිත. එයි.
ඒගොල්ලෝ තමයි මොනවද? උච්ච වායු. ඒගොල්ලෝ ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලෝ බන්ධන හදන්නේ නැහැ. ඒ නිසා කවුරුත් මේ වගේ වෙන්න පොඩි try එකක් දෙනවා. හීලියම් නියොන් ආගන් වගේ වෙන කවුරුත් try කරනවා. මොකද ඒ වින්‍යාසයට යන්න ආසයි. ඇයි ඒ? දැන් බලන්නකෝ යම් කිසි කවචයක පැවතියක උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ටික බලන්න. පළවෙනි කවචය 2යි. මෙන්න බලන්න. හීලියම්. පළවෙනි කවචය 2යි දෙකම තියෙනවා. මරුනේ. එයා සම්තෘප්ත පොරක්නේ ඉලෙක්ට්‍රෝන වලින්. තියෙන්න ඕන 2යි. තියෙනවා දෙකම. ඉතින් එයා මරුනේ. තම මොනවද? නේ? එයා පිරිච්ච මිනිස්සෙක් වගේ නිකන්. තවත් යන්න ලැබෙන දෙයක් නැහැ. අන්න ඒකට කියනවා උච්ච වායු, නිෂ්ක්‍රීය වායු කියලා. එයා තම කාගෙන්වත් ඉලෙක්ට්‍රෝන ගන්න මහන්සි වෙනවද? නැහැ. කාටවත් ඉලෙක්ට්‍රෝන දෙන්න යනවද? ඒත් නැහැ. මොකද එයාට කාගෙන්වත් ගන්නවත් කාටවත් දෙන්නවත් දෙයක් නැහැ. මේ බලන්න ඊළඟ කෙනා මේ වගේම නියෝන්. එයාගේ මේකේ 2යි, මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. බලන්නකෝ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 8යි. එයාගේ 8ම තියෙනවා. සුපිරි පුරක්. හරි. තවත් මෙයාට කාගින්වත් දෙයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. ඕන ඔක්කොම මෙයා සතුව තියෙනවා. එතකොට මෙයා බන්ධන හදන්නෙත් නැහැ, ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ, නිපජය දක්වන්නෙත් නැහැ. මේ බලන්න චුට්ටක් ආගම් පළවෙනි කවචය 2යි, දෙවෙනි කවචය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙන්න බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 18යි. තව ආගමනුත් බලන්නකෝ එයා සුපිරිනේ නේ. එයාට අවසාන කවචයේ තියෙන පුළුවන් 8යි 8ම තියෙනවනේ. කාටවත් ඉලෙක්ට්‍රෝන දෙන්න යන්නෙත් නැහැ, කාගෙන්වත් ඉලෙක්ට්‍රෝන ගන්න යන්නෙත් නැහැ. එතකොට ආගමගේ වින්‍යාසය නියෝන්ගේ වින්‍යාසය කොහොමද? අපි වින්‍යාසය කියන එක තමයි මේ ඉන්නේ. හයිඩ්‍රජන්ගේ වින්‍යාසය ගෙලින්ම එකයි. ඇයි? ඌට තියෙන්නෙත් එකයි, ඌ එක කවචයයි එකයි. හීලියම්ගේ වින්‍යාසය එකයි. පළවෙනි කවචේ දෙක. එතන මම අහන්නේ නියෝන්ගේ වින්‍යාසය කොහොමද? 10ද? නෑ. පළවෙනි කවචේ 2යි, දෙවෙනි කවචේ 8යි. මොකද වින්‍යාසය ලියනකොට කවචවල ඉලෙක්ට්‍රෝන තියෙන පිළිවෙල ලියන්නේ. පළවෙනි කවචේ පිරෙන්නේ කොහොමද? 2යිනේ. ඊළඟ කවච කීයක් තියෙනවද? ඊළඟකම. ඒක පිරෙනම් ඊළඟ කවචේ දැන් තව එකක් තිබ්බනම් ඊළඟ කවචේ තියෙන ගාන. දැන් මෙයාට එහෙම ලියන්න පුළුවන්. ආගන්ට කොහොමද? ආගන් 2 8 8. පළවෙනි කවචේ 2යි, දෙවෙනි කවචේ 8යි, තුන්වෙනි කවචේ 8යි. මේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස, ඉලෙක්ට්‍රෝන පිහිටන පිළිවෙල අනු පිළිවෙල. කැල්සියම්ගේ කොහොමද ලියන්නේ? කැල්සියම් Ca 2 8 8 2. අයියේ එක පේන හොරයිනේ. කැල්සියම්ගේ 2 8 8 2. පළවෙනි කවචේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 8යි, අන්තිම එකේ 2යි. මොනවා තමයි ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. මේ උච්ච වායු මෙයාලා වගේ වෙන්න කවුරුත් try කරනවා. අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන. ඔයාට වැඩක් තියනවා දැන්. හයිඩ්‍රජන් ගේ ඉඳන් කැල්සියම් ටෙනකම් මම මෙතන 1යි 2යි 3යි 4යි 5ක් දීලා තියෙනවා. තව 15 දෙනෙක් අදින්න තියෙනවා. ඒ 15 දෙනාම අදින්නටක් ගාලා මේ 5 ඇඳගෙන ඉක්මන් කරන්න. හරි. දැන් එතකොට මං කිව්වේ මේක පාවිච්චි කරලා ඔක්කොම ටික අඳින්න. ඒ ඇඳලා ගැටලුවක් ඉන්නවා නම් කියන්න මම ඒ ටික ක්ලියර් කරලා දෙන්නම්. හරි. ඔක්කොම මම අඳින්න යන්නේ. මේ බලන්න. ඒ ඇඳපු එක බලාගෙන උඩ පුරන් ටිකක් තියෙනවා. හරි. මෙන්න මෙහෙම සිද්ධිය. දැන් මේකම දිහා බලන්නකො චුට්ටක්. මෙන්න මේ මම කැල්සියම් දිහා බලන්න. කැල්සියම්ගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 2යි. ඒත් සංයුජිතා කවචය කියලා කියන අවසාන කවචයට. අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 2යි. ඒතර කැල්සියම් යම් කිසි විදිහකින් උච්ච වායු වින්‍යාසයට එන්න නම් මොකද කරන්න ඕනේ? මේ දෙක දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි ප්‍රෝටෝන නෙමෙයි දෙන්න පුළුවන්. කැල්සියම්ගේ මේ එළියම තියෙන ඉලෙක්ට්‍රෝන දෙක දුන්නට පස්සේ කැල්සියම් පත් වෙනවා කාගේ වින්‍යාසයටද? ඉස්ස ඉන්නේ කාගේ දෙකක් කියමු 18යි. 18 කියන්නේ කවුද? ආගන් වගේ වෙනවා. අන්න බලන්න ආගන් කියන්නේ කවුද? උච්ච වායුවක් නේ. හරිනේ. ඒතර ක්ලෝරින් නම් මොකද කරන්න ඕන? 17 ඉන්නේ කෙනා. ආගන් වගේ වෙන්න එකක් ගන්න ඕනේ. ඒතර මෙන්න මෙහෙම. සල්ෆර් මොකද කරන්න ඕන? දෙකක් ගන්න ඕනේ ආගන් වගේ වෙන්න. ෆොස්ෆරස්
තුනක් ගන්න ඕනි ආගන් වගේ වෙන්න. මොකද මේ වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් මෙන්න මේ උච්ච වායු වල වින්‍යාසයට යන්න පුළුවන්. තේරුණාද? ඒතර ඒක තීරණය වෙන්නේ ලබා ගන්නවද පිට කරනවද කියලා තීරණය කරන්නේ ළඟම තියෙන උච්ච වායුව කවුද කියන එක මත. දැන් මේ ෆොස්ෆරස්ට 15 ඉන්න කෙනාට 5ක් දීලා නියොන් වගේ වෙන එකද ලේසි 3ක් අරන් ආගන්න වගේ වෙන එකද? 3ක් අරන් ආගන්න වගේ වෙන එකනේ. නේ? ඒතර ගොඩක් වෙලාවට වෙන්නේ. දැන් මේ කට්ටිය නම් එහෙම්මමයි. ඇයි දැන් නයිට්‍රජන් තරම් 3ක් ගන්න ඕන නියොන් වගේ වෙන විකල්පය නැහැ. ඔයාලට 5ක් දෙන්න බෑ. හැබැයි සමහර මේ ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් කියන කට්ටිය සමහරලාවට මේ 5ම දෙන වෙලාවලුත් තියෙනවා. මොකද ඒගොල්ලෝ කවච ටික දුරින්න තියෙන්නේ. ඒතර ගැලවිලා යන්න පුළුවන්. දැන් හිතන දැන් ෆොස්ෆරස් 3ක් ගන්න try කරනවා. 3ක් කරන් ආගන්න වගේ වෙන්න. එහෙම බැරි නම් මොකද කරන්නේ? හරි. මම මේ 5ම දීලා නිකන් ඉන්නවා කියලා ෆොස්ෆරස් සමහර වෙලාවට මේ 5 විවෘත කළා නියම විඤ්ඤාණය කරන අවස්ථාත් හදිසියෙන් තියෙනවා. එහෙම නෙමෙයි මම කියන්නේ ඒක දෙනවා කියන එක නෙමෙයි. කියන්නේ සංයුතිතාවය තා කියන්නේ ඕක. තේරුණාද? ඉලෙක්ට්‍රෝන 5ක් බන්ධනයට දායක කරනවා යා. මෙන්න මේ උච්ච වායු වින්‍යාසයට යන්න ලබා ගන්න හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න අපි කියනවා කියලාද? සංයුතිතාවය. පැහැදිලිද? හරි. තව එකක් කියන්න ඕනේ. මෙන්න මේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගන්න තියෙනවනේ. ඒක බලාගෙන ඉච්චා මාරුනේ. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගන්න තමයි එයාගේ මොකද්ද? කාණ්ඩය. මෙන්න මේ හීලියම්ගේ ඇර හීලියම් ඉන්නේ 8 වෙනි කාණ්ඩේ. මේක බලන්න. මේක පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ තමයි හීලියම්. හීලියම්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකයි හැබැයි අටවෙනි කාණ්ඩේ ඉන්නේ. ඒක එතනම දේශදාර නැත්නම් වැරද්දක් තියෙන එක හරි. ඒ ඇර අනිත් ඔක්කොගෙම තමන් ඉන්න කාණ්ඩය කියන්නේ තමන්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන ගන්න. කැල්සියම් බලන්න අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකයි. දෙවෙනි කාණ්ඩේ මේ ආගන් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 8යි 8වෙනි කාණ්ඩේ. හරි? නියොන් 8යි 8වෙනි කාණ්ඩේ. හීලියම් 2යි. එයාට විතරක් එක නෑ. හයිඩ්‍රජන් 2යි පළවෙනි කාණ්ඩේ. ඔය ඇලුමිනියම් මන්ද නම් ඇලුමිනියම් අවසාන කවච ඉලෙක්ට්‍රෝන 3යි ඇත්තේ. මොකද එයා තුන්වෙනි කාණ්ඩේ. ඔය සල්ෆර් නම් එයාට 6ක් ඇති අවසාන කවච 6වෙනි කාණ්ඩේ. එච්චරයි. මෙයාට දෙන කවච ගන්න. 1 2 3 4 එයා ඇත්තේ 4වෙනි ආවර්තය. මේ තියෙන්නේ 1 2 3 4 මේ ආවර්ත. කවච සංඛ්‍යාව ආවර්තයට සමානයි. ඒක නම් කාගෙත් එහෙමයි. කැල්සියම්ගේ ආවර්ත 4යි. 4වෙනි ආවර්තය. කවච 4යි 4වෙනි ආවර්තය. ආගන්ට කවච 3යි. 3වෙනි ආවර්තය. හයිඩ්‍රජන් කවච 1යි පළවෙනි ආවර්තය. හීලියම් පළවෙනි ආවර්තය. නියොන් 2යි. නියොන් දෙවෙනි ආවර්තය. එතන. පැහැදිලිද? දැන් තේරුණාද මේක? හරි. මේක නොතරිච්ච අයිට ආයි ඕනනම් මේක පොඩ්ඩක් බලන්න පුළුවන්. මම මේ උගන්වන කතන්දරේ පොඩ්ඩක් නිකන් බලන්න පුළුවන්. හරි. අන්න දෙක මැකුණා. සෝඩියම්, මැග්නීසියම්, එතන පොටෑසියම්, කැල්සියම්. දැන් මේකේ තියෙන මෙන්න මෙහෙම සීන් එකක්. ඒර මම කියපු කතාව සටහනක් දාගන්න. අවසාන කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි මොකද්ද? කාණ්ඩය. කවච සංඛ්‍යාව සමානයි ආවර්තය. කවච සංඛ්‍යාව සමානයි ආවර්තය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි කාණ්ඩය. අවසාන කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි කාණ්ඩය. කවච සංඛ්‍යාව සමානයි ආවර්තය. කියලා පොඩි සටහනක් දාලා තියාගන්න. වඩන. හරි. දැන් මම මේ සංයුතිතාවයන් කියන්නේ hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. Phosphorus is phosphorus.
මෙන්න මේ කට්ටිය ගැන තමයි මේගොල්ලන්ගේ සංයුතිතාවයන් ටික තමයි මේ දෙන්න යන්නේ. සංයුතිතාවයන් ටික තමයි මේ දෙන්න යන්නේ. හරිද? ඒතර මේ ටික ජීවිතයේ මේ විභාගේ සම්පූර්ණ ඉවරකම මේ ටික හරි වටිනවා. හරිද? හයිඩ්‍රජන්ට උච්ච වායුවක් වෙන්න ළඟම කවුද හීලියම්. එයා වගේ වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. ගන්නවා දෙනවද අදාළ නැහැ. ඉලෙක්ට්‍රෝන කීයක් දෙන තමයි අදාළ වෙන්නේ? එකයි. හීලියම්ට එහෙම ගන්නවත් දෙන්නවත් ඕනේ එයාට සංයුතිතාවයක් නැහැ. එයා උච්ච වායුවනේ. ලිතියම්ට 3යි. 7ක් ගන්නවද නැහැ. එකක් දෙනවා. සංයුතිතාව කියලා 1යි. බලන්න හරිද නැහැ. දුන්නත් ගත්තත් සංඛ්‍යාව විතරයි ඕන. බෙරිලියම්ට 4යි. එයාට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 4 අවසාන කවච 2යි තියෙන්නේ. ඒ දෙකම දීලා හීලියම් වගේ වෙනවා. 2යි. බෝරෝන්ට 3ක් දුන්නම් එයාට හීලියම් වගේ වෙන්න පුළුවන්. 3යි. කාබන්ට එක්කෝ 4ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 4ක් දෙන්නත් පුළුවන්. එයා ගොඩක් වෙලාවට කරන්නේ හවුලේ තියාගන්න එක. හරිද? හවුලේ තියාගන්න එක. හරිද? දැන් එහෙනම් කාබන්ගේ 4යි. නයිට්‍රජන්ගේ එතන 3යි නේ. එයාට 3ක් ගන්න තියෙන්නේ 3යි. ඔක්සිජන්ගේ 2යි, ෆ්ලෝරින්ගේ 1යි, නියෝන්ගේ නෑ. සෝඩියම්ගේ 1යි, මැග්නීසියම්ගේ 2යි, ඇලුමිනියම්ගේ 3යි, සිලිකන්ගේ 4යි. ෆොස්ෆරස්ගේ 3යි. සමහර වෙලාවට එයා පහම දෙන වෙලාවලුත් තියෙනවා. සල්ෆර්ගේ 2යි, හැබැයි සමහර වෙලාවට 6ක් තියෙනවා. ක්ලෝරින්ගේ 1යි, සමහර වෙලාවට 7ක් තියෙනවා. මේ තුන් දෙනා විතරයි. කොහොමද මේ පැත්තේ මේ නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් එහෙම තියෙන්නේ නැහැ. ආගන්ගේ නැහැ. පොටෑසියම් එකයි කැල්සියම් එකයි. ඔන්න සංයුතිතාවයන් ටික. සංයුතිතාවය ටක් ගන්න එක දාගන්න. ඒක මම තව චුට්ටක් අහගන්න. සමහර දේවල් තියෙනවා සංයුතිතාව මෙහෙම හොයන්න බැරි. මොනවද? අයන කණ්ඩ. අයන කැලි මේ මොනවද? SO4 2- NO3- HSO4- CO3 2- PO4 3- තව NH4+ ඊට පස්සේ Cr2O7 2- MnO4- ඊට පස්සේ OH- ඊළඟට නයිට්‍රේට ෆොස්ෆේට සල්ෆේට කාබනේට HCO3- ඊළඟට නයිට්‍රේට NO3 හැබනේ නයිට්‍රේට අමෝනියම් ඔන්න ඔය වගේ කට්ටිය ඉන්නවනේ මේ මං යන්න වගේ කට්ටිය මේගොල්ලන්ට මොකද්ද කරන්නේ මේගොල්ලන්ගේ සංයුක්තාව කොහොමද හොයන්නේ කොහොමද හොයන්නේ හරි ලේසි මේක හරිම ලේසි ඇයි මේක මෙච්චරවත් අමාරු නෑ හරිද මේක මෙච්චර ඇයි එහෙම කියන්නේ මේ බලන්න සල්ෆේට්ගේ ආරෝපණයකින් 2 රිනනේ එහෙනම් සංයුක්තාවේ 2 එච්චර දාන රින නැතුව ඉලක්කම ගන්න 2යි NO3- මයිනස් කියලා තියෙන්නේ 1යි රින 1යි මෙතන මයිනස් CO3 මයිනස් කියන්නේ රින හොදේ ප්ලස් කියන එක 2යි 3යි 1යි 2යි 1යි අන්න හරි ලේසි උඩ තියෙන ඉලක්කම් බලන්න යට තියෙන මේක නෙමෙයි මේ මෙතන 4 නෙමෙයි බලන්න උඩ තියෙන ඉලක්කම් අන්න එහෙම බලලා තමයි මේක කරන්නේ ටක් ගාලා කරලා මේක පවුස් නතර කරලා හරිද ඔයා මේ ටික ලියා ගන්න දැන් මේ ටික කරගත්ත දරුවෙකුට මෙතනින් එහාට තියෙන්නේ මොකද්ද සූත්‍ර ලියන වැඩේ පුළුවන් ඒ කියන්නේ සූත්‍රක කර්ණීයමත් සූත්‍රය එහෙම නෙමෙයි රසායනික සූත්‍ර හරි දැන් මේ ටික ඔයා ලියාගෙන තියෙන මම මකනවා මොකද මගේ ගාමේ තියෙන දුන්නේ හරි මේ බලන්න මම ලේසි ඒවයි ගන්න HCl N Cl N NH N PO CLO මේ වගේ ඒවා හරි දැන් ඒතර මෙහෙමයි හිතන්නේ අපි මම පොඩි දීර්ඝ පිටවකින් කියලා දෙන්නම් හයිඩ්‍රජන්ගේ සංයුක්තාවය කීයද
එකයි. ක්ලෝරින්ගෙත් සංයුක්තාවය එකයි. අපිට ගානේ කොල්ලෙන් ඕන. අපි නිශ්චිතව ගොඩක් කරන එකයි ක්ලෝරින්. දැන් මොකද්ද වෙන්නේ? මේ දෙක එනකොට මාරු වෙනවා. හයිඩ්‍රජන්ටයි ක්ලෝරීන්ටයි සංයුක්තාවයන් මාරු වෙනවා. ක්ලෝරීන්ට ඉතින් එකවත් එකම තමයි හයිඩ්‍රජනත් එකම තමයි. ඒතර උත්තරේ මොකක්ද එන්නේ? HCl. මෙයාටත් එකක් මෙයාටත් එකක් කියන දාන්න ඕනද? එහෙම දාන්න ඕනේ නැහැ. තියෙනවා දාන්න. නයිට්‍රජන් සංයුක්තාවගේ 3යි. හයිඩ්‍රජන්ගේ 1යි. දැන් මොකද වෙන්නේ? NH තියෙනවා. N ට එනවා H දෙනවා 3. N 1යි H 3යි. දැන් මේක ලියන්නේ කොහොමද? NH3 ඇමෝනියා. ක්ලෝරින්ගේ සංයුක්තාව කීයද? මේ ඔක්සිජන් එක්ක බෙදනකොට ක්ලෝරින්ගේ සංයුක්තාව පුතේ 7 ගන්න. ඔක්සිජන්ගේ 2යි. එතන මෙතන දෙනවා ක්ලෝරින් ඔක්සිජන්. මෙයාට එනවා 2, මෙයාට එනවා 4. උත්තරේ Cl2O7. Cl2O7. පැහැදිලිද? හරි. ඒ වගේ අපිට මේ වගේ ගොඩාක් ඒවා හදාගන්න පුළුවන්. මේ බලන්න. MgO. හරිද? ඊට පස්සේ AlCl. ඇල්මිනියම්ගේ ක්ලෝරයිඩ් එක. මැග්නීසියම්ගේ සල්ෆේට් එක. දැන් ඒ වගේ පොඩ්ඩක් වෙනස්. හරි. මම කියන්නේ. මේ බලන්න. මැග්නීසියම්ගේ සංයුක්තාවය 2යි. ඔක්සිජන්ගේ 2යි. මේක මාරු වෙනවා. මැග්නීසියම්ට එනවා ඔක්සිජන්ගේ 2, ඔක්සිජන්ට මැග්නී ඒත් ඒකමනේ. ඔව් එහෙම තමයි. විතර මේ දෙක කැපිලා යනවා. ඇත්තටම එක ඉලක්කම තියෙනවා කපලා දාන්න පුළුවන් එකට එකයි කියලා. උත්තරේ MgO. වැඩි කරා. තේරුණා? ඇලුමිනියම්ගේ 3යි ක්ලෝරින්ගේ 1යි. එතකොට ඇලුමිනියම්ට එනවා ක්ලෝරින්ගේ 1, ක්ලෝරින්ට එනවා ඇලුමිනියම්ගේ 3 එන්නේ AlCl3 කියලා. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම්ගේ 2යි. මෙයාගේ 2යිනේ. ඉතින් Mg ට 2යි ClSO4 සල්ෆේට් 2යි. හරිද? SO4 2යි. මෙතන 2 ලියුවොත් 42 වෙනවා. එලියෙන් 2 දාන්නේ මොකද මෙතන 2 යමුවොත් 2 නෙමෙයි 42. දැන් මොකද වෙන්නේ? උත්තරේ මේකට මේක කැපිලා ගිහිල්ලා මොකද? MgSO4 නිකම්ම. පැහැදිලිද? හා කරගන්න. මේ ටික කරගෙන මෙන්න මේවට සංයුක්තා ලියන්න බලන්න. මේ ටික කරන අතරේ හොඳයි. කැල්සියම් ෆොස්ෆේට් magnesium ගේ sodium ගේ carbonate පස්සේ zinc ගේ phosphate zinc දෙකයි හොඳේ zinc දෙකයි පස්සේ aluminium ගේ sulfate magnesium ගේ nitrogen එක බැඳලා පස්සේ වෙන එක. ඒ පහ තියෙනවා. හරි. ඔයගොල්ලෝ වෙලාව අරන් මෙන්න මේ පහ කරන්න. හරිද? කල් ඉවර වෙලා. එතනින් එහා ටික බලන්න. හරි? මම දැන් කියලා දෙන්නේ වරන් ගන්න. හරිනේ. මම මේ ටික මකනවා. බලෙන් තියෙන මොකද්ද? calcium phosphate. calcium phosphate PO3 calcium ගේ දෙකයි මෙයාගේ 3යි මාරු වෙනවා calcium ගේ ට එනවා මේ calcium ට phosphate ගේ 3 එනවා Ca3 phosphate ට PO4 දැන් හතරක් තියෙනවනේ calcium ගේ දෙකක් එනවා එතකොට 42 වෙන එක නවත්තන්න වරහන් දාන්න හරි ඉවරයි calcium phosphate හරිද හරිද අයි ඉවරයි ඊට පස්සේ දැන් තියෙන්නේ sodium carbonate Na carbonate CO3 2-. දැන් සංයුක්තාව වෙන sodium ගේ එක කියලා අපි දන්නවනේ carbonate ගේ මේ උඩ තියෙන දෙකේ ඉලක්කම තමයි සංයුක්තාවය
මේ කාබනේට් මේ තුන කොහොමද ඔරිජිනල් එනවා. මේක තමයි අපි හයි කරගත්ත කෑල්ල. මේ කාබනේට් එකක් තුන මේ CO3 කියන තුන ඒ ඉලක්කමේ නැත්තම් ඒ කාබනේට් වෙන්නේ නැහැ. තේරුණාද? ඒක උතනට කාබනේට් වලට මේ තුන එන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? හරි. සෝඩියම් මෙහෙම ලියාගත්තා. කාබනේට් මෙහෙම ලියාගත්තා. කාබනේට්ගේ දෙක ආවද? සෝඩියම්. එතකොට උතන දෙක. කාබනේට් වල සෝඩියම්ගේ එක. එක දාන්න ඕන නේ. නේ? එක දාන්න ඕන නේ. මොකද උත්තරේ? Na2CO3 සෝඩියම් කාබනේට්. එච්චරයි. හරි. ඊළඟ එක. කැල්සියම් මේ දෙක හරි. ඊට පස්සේ සින්ක් ෆොස්ෆේට්. හරි. සින්ක් ෆොස්ෆේට්. සින්ක් දෙකයි මුගේ තුනයි. එනවා. සින්ක් එනවා 3. ෆොස්ෆේට් එනවා සින්ක්ගේ 2. සින්ක් ෆොස්ෆේට්. තේරුණාද? සින්ක් ෆොස්ෆේට්. සින්ක් එනවා ෆොස්ෆේට්ගේ 3. එමෙයාගේ මෙතන 3ක් තියෙනවානේ. ෆොස්ෆේට්ගේ 4 හැම ඉතුරු වෙනවා ෆොස්ෆේට් ගාව. ඒක කාටවත් දෙන්න බෑ. පැහැදිලි මේ කතාව. සින්ක්ට තිබ්බ සංයුතාවය 2ක්. ෆොස්ෆේට් තිබ්බ සංයුතාවය 3ක්. එතකොට මේක එනකොට ෆොස්ෆේට් සින්ක්ගේ 2 ආවා. අරහන දැම්මා, එළියෙන් 2ක් දැම්මා. සින්ක්ට ෆොස්ෆේට්ගේ 3 ආවා. මේක අරහන් කරන්න ඕනේ දෙලක්වත් තිබුණේ නෑ කොහොමද? ඔන්න ඔය. හරි. ඊට පස්සේ මෙම ඊළඟට ඇලුමිනියම්ගේ සල්ෆේට් එක. SO4 නේ. දැන් 2 හරි. සල්ෆේට් එක 2 ඇලුමිනියම්ගේ 3යි මෙයාගේ 2යි. මොකද වෙන්නේ? ඇලුමිනියම් සල්ෆේට් දෙක එනවා මෙයාට Al2. සල්ෆේට් එනවා මේක 3. අතන උත්තරය ෆයිනල් ආන්සර් එක තමයි Al2 SO4 ගේ 2. පැහැදිලිද? අපි ඊළඟ එක හදනවා නම් අපි ළඟ හදමු. ඒකේ ඉන්නේ කොහොමද? මැග්නීසියම් නයිට්‍රජන් දෙක තියෙන්නේ. හරිද? මැග්නීසියම්ගේ සංයුක්තාව මේක මෙහෙම බලන්න හදන්න පුළුවන්. වැඩි ඕනේ. නයිට්‍රජන් සංයුක්තාවය කීයද? 3යි. 3 ඒවා මැග්නීසියම්ට. මැග්නීසියම් සංයුක්තාවය කීයද? 2. ඒක නයිට්‍රජන් Mg3N2. easy. පොඩි දෙයක්. හරි. මෙඩික් කරගන්න ගාලා. හරි. ඊට පස්සේ දැන් මේ අපි හදලා තියෙන මොකද්ද? අපි සූත්‍ර නිර්මාණය කරලා තියෙනවා. සූත්‍ර ලියාගත්තට වැඩි ඉවර වෙන්නේ නැහැ. හරිද? විද්‍යාඥයන් විසින් මේවායේ ස්කන්ධ කිරන්න මනින්න කියලා ක්‍රමයක් හෙව්වා. මේක ලේසි නෑනේ. මොකද මේවා ස්කන්ධ ඉතාම කුඩා ගෑන්වල. ඉතාම කුඩා ගෑන් ස්කන්ධ තියෙනවා. හරි? 10 ඍණ 24 ඍණ 23 වගේ ස්කන්ධ තියෙන්නේ. ඉතින් ඒවා මනින්න මේ ලෝක කිසිම තරහක් නැහැ. හරිද? ඒතර මෙන්න මේක නිසා. හරි මේක නිසා විද්‍යාඥයන් විසින් හරි මම මේක මේ 10 ආසලේ පාඩම විදිහටම කරන්න බෑ. නමුත් මම ඒක පැහැදිලි කරන්න. විද්‍යාඥයන් විසින් හදාගත්ත ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි අර මේ හිතන්නකෝ දැන් පන්තියේ අපිට බර මනින්න ඒකකයක් නැහැ කියලා. උසාහරි බර හරි මනින්න ඒකකයක් නැහැ පන්තියේ ළමයින්ගේ. අන්න ඒ වෙලාවට අපි කරනවා පන්තියේ ඉන්න බර අඩු මේකාව. ඒකක විදිහට පාවිච්චි කරනවා. ඔව්. හරි. පන්තියේ බර අඩු මේකාව ඒකක විදිහට පාවිච්චි කරනවා. ඒතර දැන් අපි හිතමු බර අඩුම ළමයා අපි හරි නමක් හිතාගන්නකො නිකන් නේ කසුන් කියලා හරි කසුන් කියන ලංකාවේ බහුලව තියෙන නමක් නෙමෙයි කසුන් තරිඳු සඳුනි වගේ නම් හරි ඊට පස්සේ අපි හිතුවා කසුන් නේ කසුන් තමයි පන්ති බර අඩුම ලයිල් එක දැන් මම මෙහෙම කරනවා මම දැන් පන්තියේ බර කිරන තියෙන අවශ්‍යතාවය නිසා කසුන්ගේ බර එක විදිහට ගන්නවා ඉන්නවා දැන් සඳුනි හරිද සඳුනි කසුන් වගේ දෙකක් බරයි ඒකකය මොකක්ද? කසුන් තමයි ඒකකය. දැන් මට සඳුනිගේ බර කියන්න පුළුවන් කසුන් 2යි කියලා. කසුන් 2යි. දැන් කසුන්ගේ වගේම බර තියෙන කෙනෙක් ඉන්නවා උවින්දි කියලා. හරි. මම කියන්න බලන්න උවින්දිගේ බර කසුන් 1යි කියලා. දැන් කසුන් වගේ එකමාරක් බර කෙනෙක් එළියත් කසුන් එකමාරයි. කසුන් වගේ 7 ගුණයක් විතර බර කෙනෙක් ඉන්නවා. කසුන් 7යි. හරිද? මෙහෙම මට බර කියන්න පුළුවන් කසුන් ඒකකය කරගෙන.
අන්න ඒ වගේ විද්‍යාඥයෝ දැන් ඒක කරන්නේ අර අපි මේ කිලෝ එක ගන්න නැති නිසානේ අපිට කිලෝ එකක් කියලා ගන්න නැති හින්දා. විද්‍යාඥයෝ මේ පරමාණුවට ওই වගේ එකක් හෙව්වේ ඒක කිරන්න බැරි හින්දා. සහ ඒකේ අගයන් වලින් ගණන් හදන්න බැරි හින්දා. ඒක නිසා විද්‍යාඥයෝ මේකට ගත්තා අර දැන් මම කසුන්ට සාපේක්ෂව ළමයින්ගේ වර්ග කිරපු එක සාපේක්ෂ ස්කන්ධයක් නේ. හරිද? සාපේක්ෂ ස්කන්ධය. සාපේක්ෂ ළමයින්ගේ ස්කන්ධය. විද්‍යාඥයෝ මේ වගේ එකකයක් හදාගෙන පරමාණු වල බර කිරුවා පරමාණු වල අණු වල ඒකට කියන්නේ සාපේක්ෂ දැන් පරමාණු වල කිරුවා නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒක අණු වල කිරුවා නම් සාපේක්ෂ අණුක ස්කන්ධය. තේරුණාද? හරි. ඔන්න ඔය අදහස ඔළුවේ තිබ්බම ඇති. හරි? හා. එතකොට මේ සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක මම මෙන්න මෙහෙම බලන්නම් කොහොමද බලන්නේ මොකද්ද පරමාණුක ස්කන්ධය බෙදනවා මොකද්ද පරමාණුක ස්කන්ධ ඒකකයෙන් කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදනවා පරමාණුක ස්කන්ධය ඉතින් මම මෙන්න මෙහෙම කියන්නම් ඔය පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ අපි හිතමු දැන් හයිඩ්‍රජන් ක්ලෝරින් කියලා ක්ලෝරින් ස්කන්ධෙ මේ දෙක දානවා යට දාන මොකද්ද අර අපි ගත්තේ අර මම කසුන් වගේ ගත්ත එක නේ පරමාණු ස්කන්ධ ඒකකය දැන් ඒ යාගෙන් තමයි මනින්නේ තේරුණාද ඒ වගේ කී ගුණයක්ද මෙයා කියලා බලනවා අන්න එහෙම එකක් ඒතර මම අර මයි පන්තිදී කසුන් ගත්තා වගේ කසුන් කියන්නේ මේ පන්ති නෑ ගත්තා වගේ හරිද අපි විද්‍යාඥයෝ මෙන්න මේකට ගත්තේ මොකක්ද? ගත්තේ මෙන්න මේක. පරමාණුක ස්කන්ධ ඒකකයට ගත්තේ මොකද්ද? C612 සමස්ථානිකයේ ස්කන්ධය බෙදනවා 12න් බෙදුවහම නගය 12න් බෙදුවහම අගය C612 සමස්ථානිකයේ ස්කන්ධය 12න් බෙදුවහම නගය තමයි ගත්තේ හරිද මෙන්න මේක තමයි මොකද පරමාණුක ස්කන්ධ ඒකකය මේක තමයි පාවිච්චි වෙන්නේ මේ ඕනම පරමාණු ස්කන්ධය මේක වගේ කී ගුණයක්ද ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය වෙන්නේ පැහැදිලිද අපි හිතමු ක්ලෝරින්ගේ ස්කන්ධය මේ වගේ 35.5ක් කාබන්ගේ ස්කන්ධය මේ වගේ 12 ගුණයක් හරි කාබන්ගේ 12 බෙදුවපස් එකක් වගේ 12 ගුණයක් හරි 12 බෙදුවම ඒක කියන්නේ ඒ වගේ 12 ගුණයක් තමයි කාබන්ගේ බර එකයි හරි හයිඩ්‍රජන් ස්කන්ධය මේකේ එකයි තේරුම් මේකේ කතාව හයිඩ්‍රජන්ගේ බර මෙන්න මේකකින් බෙදුවට පස්සේ එන්නේ එකයි තේරුණා හරි බලන්න දැන් ඔයගොල්ලෝ මෙන්න මෙතන නෝට් කරගන්න. ඔයගොල්ලන්ට මේක මේ ලියා ගන්නටක් ගාලා මේකෙන් පස්සේ කෙලින්ම මම ගණනය කිරීම වලට යනවා. දැන් අන්න ඒ ගණනය කිරීම වලින් හොයාගත්ත. අන්න එහෙම ගණන් කරලා හොයාගත්ත පරමාණුක ස්කන්ධ අගයන් වලින් වැදගත්ම වෙන ඕන වෙන ටික මම දැන් දෙන්න හදන්නේ. හරිද? අන්න එහෙම හොයාගත්ත විදියට හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. හරිද? කාබන්ගේ 12යි. नाइट्रोजनගේ 14යි ඔක්සිජන්ගේ 16යි සෝඩියම්ගේ 23යි මැග්නීසියම්ගේ 24යි ඇලුමිනියම්ගේ 27යි ෆොස්ෆරස්ගේ 31යි සල්ෆර්ගේ 32යි ක්ලෝරින්ගේ 35.5යි පොටෑසියම්ගේ 39යි කැල්සියම්ගේ 40යි. ඔන්න ඔහොමයි තියෙන්නේ. මේ ටික ටක් ගාලා තියාගන්න. හොඳයි. දැන් මේකේ මේ ටික දාගත්තට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික නම් දැන් අපි ගාව තියෙනවා. දැන් අපි හොයන්න ඕන සාපේක්ෂ අණුක ස්කන්ධ. ඔය දන්නවා අණුවක් හැදෙන්නේ පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා. එකම වර්ගයේ පරමාණු දෙකක් එකතු වෙනවා නම් අපිට සම පරමාණුක අණු. මේ බලන්න H2 N2 O2 Cl2 වගේ එකම වර්ගයේ වෙන සම පරමාණු කණු.
එහෙම නැතුව මේ NH3 H2SO4 වගේ අර ගොඩක් වර්ග කිහිපයක් දෙකක් හෝ වැඩි ගණන් විතර අනිත් විෂම පරමාණු කන. ඒක නෙමෙයි මෙතන ඕන කරන්නේ. අපිට ඕන කරන්නේ ඕනම පරමාණුවක ඕනම අණුවක අණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? හරි ලේසි. අපි ගමු H2O ජලය. අපි ගමු NH3 ඇමෝනියා, CH4 මීතේන්. හා H2O මේකේ හයිඩ්‍රජන් කීයද? මේක හයිඩ්‍රජන් 1යි. හයිඩ්‍රජන් 2යි. ඔක්සිජන් 1යි. මේකේ නයිට්‍රජන් 1යි. හයිඩ්‍රජන් 3යි. හයිඩ්‍රජන් දෙකක් තියෙනව නේද? හයිඩ්‍රජන් එකක් කීයද? 1යි. 1 වරක් 2 2යි. ඔක්සිජන් එකක් කීයද? 16යි. 1 වාරයක් 16 16යි. 16 2 18යි. මේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි ලේසි. ඒ කියන්නේ මේකේ හිතනවා දැන් මේ නයිට්‍රජන් කියලා කියන්නේ මොකක් හරි වටිනාකමක් 14යි. හයිඩ්‍රජන් කියන්නේ එකයි. එකේ තුනක් 3යි. දැන් 3යි 14යි 17යි. සිම්පල් හිතන්න පුළුවන්. නයිට්‍රජන් එකක් 14යි. හයිඩ්‍රජන් එකක් 1යි 14 එකක් 14ම තමයි 3 එකක් 3යි. හරි. ඒ ගාන ඊටු ටික මේ බලන්න. දැන් 14 3යි කියද? 17යි. මේක එකකයක් තියෙනවද? නෑ නේ. මේක සාපේක්ෂව බලන්න එකකයක් නෑ. CH4 කාබන් 1යි එතන. හයිඩ්‍රජන් එතන 4යි. මේක හිතින් හදාගන්න පුළුවන්. ඉතින් කාබන් 12යි 4යි 16යි නේ. ඉතින් මම මේ හදන විදිය කියන්නේ 12 වාරයක 12යි 4 වාරයක් 1 4යි ඔක්කොම 16යි. එකකයක් නෑ. හරිද? මේ බලන්න. දැන් මේ පොඩි සංකීර්ණ ගානකට යමු අපි. හරිද? ඊට පස්සේ H calcium sulfate ඊට පස්සේ magnesium phosphate මෙහෙම. දැන් මේකද කොහොමද කරන්නේ? මේ බලන්න. calcium කියලා කියන්නේ කීයද? එකක් මෙතන තියෙනවා. සල්ෆර් මෙතන එකක් තියෙනවා. ඔක්සිජන් මෙතන හතරක් තියෙනවා. calcium එකක් 40යි. සල්ෆර් එකක් 32යි. ඔක්සිජන් එකක් 16යි. 40 ඒවා එකක් 40 ඒවා එකක් කීයද? 40යි. 32 ඒවා එකක් 32යි. 16 ඒවා හතරක් 64යි. 2යි 4යි 6යි 4යි 3යි 7යි 6යි කීයේ? 4යි 3යි 7යි 7යි 13යි 136යි. මේ කැල්සියම් සල්ෆේට් අර මං කිව්ව අර පරමාණු ස්කන්ධයක ඒක වගේ 136 ගුණයක්. මැග්නීසියම් මෙතන තියෙනවා කීයක්ද? මේක හොඳට බලන්න. 3ක් තියෙනවා. ෆොස්ෆරස් මෙතන තියෙනවා කීයක්ද? මෙතන නම් 1යි 1 වාරයක් 2 2යි. අන්න සීන් එක. ඔක්සිජන් මෙතන කීයක්ද? මෙතන 4යි. ඒ වගේ දෙකක්. කීයද? ඔක්සිජන් තියෙනවා 8. 3 වාරයක් 24 කීයයි? 72යි. දෙවාරයක් 31 62යි. 8 වාරයක් 16 කීයයි? 128ද බලන්න. හරි. ඉතින් 16 4ක් 64 නම් ඉතින් 8ක් 128 වෙන්න ඉපේ. හරි. 2යි 2යි 4යි 8යි 12න් 2 එකක් ඉතුරුයි 7යි 1යි 8යි 6යි 14යි 2යි 16න් 6 ඉතුරුයි එකක් 262ද බලන්න. ඔන්න ඔහොමයි. මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්නේ ඉක්මනට කරගන්න. දැන් හරිද? මම හදන්නේ මෙන්න මේ මම හොයාගත්ත සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගත්ත ඒ සංයෝගවල ඒ අණුවල මෞලික ස්කන්ධය හොයන්න. හරි? දැන් මේ හොයන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය. මට හරි ලේසි මේ වැඩේ. මොකද දන්නවද? මේ හැම එකකම මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? එකම එක දෙයයි. මේ හැම එකකම අගට G MOL ඍණ 1. මේ හැම එකකම අගට G MOL ඍණ 1. හරිද? මේ හැම එකකම අගට G MOL ඍණ 1. G MOL ඍණ 1. G MOL ඍණ 1. මොනවද දාගෙන යන්න තියෙන්නේ? ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන විදිහටම තමයි මෞලික ස්කන්ධයත් හොයන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් අපි මොකක් කියලාද කියන්නේ?
මවුලයක් කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ ග්‍රෑම් 262ක් ඇතුලේ මවුලයක් තියෙනවා. මවුලේ කියන්නේ මොකද්ද කියලා ලින්ක් ස්ටෙප් එකේදී කියා දෙනවා. හැබැයි දැන්ට මට ඕන කරලා උනේ මොකද්ද? මවුලයක් හොයන හැටි කියා දෙන්න. මෞලික ස්කන්ධය හොයන හැටි කියා දෙන්න. තේරුණාද? යම් කිසි වෙලාවක මම කිව්වොත් මොකද්ද? මෙන්න මෙයාගේ මෙහෙම එකක් දීලා. දැන් බලන්නකො මේ ඈ මෙන්න මෙහෙම එකක් දීලා. හරි? මෙන්න මෙහෙම එකක් දීලා මම කියනවා මේකේ මෞලික ස්කන්ධ හොයන්න. දැන් මෞලික ස්කන්ධ තියා පරමාණු ස්කන්ධ හොයන්නත් ගියම් පස්සේ මේක මඤ්ඤම් වගේ බය වෙන්න එපානේ. ඕගොල්ලන්ට ගණන් කරන්න පුළුවන් නම් ඉලක්කම් ගණන් කරන්න පුළුවන්. එකේ ඉඳන් 10 20 විතර. එහෙම පුළුවන් නම් මේක කරගන්න පුළුවන්. බලන්නකො මේකේ තියෙන මොනවද? මේකේ තියෙනවා කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. මොනවද? නයිට්‍රජන් තියෙනවා. ඊසි. කාබන් කීයද? 1 2 3 4 5 6 7යි. කාබන් 7යි. වැඩි ඉවරයි. හයිඩ්‍රජන් කීයද? 3 2 5යි. 5 2 7යි. 7 2 9යි. 9 2 11යි. හයිඩ්‍රජන් 11යි. ඔක්සිජන් කීයද? 1යි. නයිට්‍රජන් කීයද? 1යි. ඉතින් ඉවරයි. දැන් මේක තව දුරටත් අපි ඕන කරන්නේ මේක මොන තරම් ලොකු එකක් වුණත් අපිට වැයම වැඩක් නැහැ මේකේ. මොකද මේ මොනවද කියලා වගේ අහලා නැහැනේ. දැන් මේක දැක්කම බය වෙන්නේ මේ මොනවද කියලා දන්නේ නැති හින්දානේ. මේක මොකක්ද කියලා වගේ අහලා නැහැනේ. ඔයා මොකටද ඒක හිතන්නේ? හරි? ඉතින් ඒක නිසා ඒක දිහා බය නොවි අපි වැඩේ කරමු. කාබන් එකක් කීයද? 12යිනේ. හයිඩ්‍රජන් එකක් 1යිනේ, ඔක්සිජන් එකක් 16යි. නයිට්‍රජන් 14යි. ඉතින් බය වෙන දෙයක් නැත්තේ මොනේ. 12 වරක් 7 කීයද? 7ක් 10 70 7ක් 2 14යි 84යි 84යි මේ මෞලික ස්කන්ධ ගන්න හොඳේ 11 වරක් එක 11යි 16 වරක් එක 16යි 14 වරක් එක 14යි 4යි 1යි 5යි 5යි 6යි 11යි 4යි 15යි 5 එකක් ඉතුරුයි 8යි 2යි 10යි 11යි 12යි 125යි G MOL ත්‍රිදේක ග්‍රෑම් මවුලයට මේ ආවේ මොකද්ද? මෙන්න මේකේ. මේක මොකද්ද කියලා හොයාගන්න ඕනේ නැහැ. මෙන්න මේකේ මෞලික ස්කන්ධය. ඒ කියන්නේ මෙන්න මේකේ ග්‍රෑම් 125ක් ඇතුලේ මෙන්න මේ සංයෝගයේ මෞලයක් තියෙනවා. පැහැදිලිද? හරි. එතනින් එහා ඊළඟ කොටසට එන්න කලින් මේ ටික ලියාගන්නක් දාලා කරගන්න. දැන් කතා කරන්න යන්නේ අර මම මේ උගන්වන්නේ ඔබට ඉගැන්විය හැකි කියන්නේ උපරිම සාධාරණ වේගය. හරිද? මොකද විභාගයට දවස් කිහිපයක් තියෙන ළමෙක් ඉක්මනට වැඩ කරන්න මහා කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕන. ඒකේ අදහස් වෙන ගොඩක් වෙලා වැඩ කරනවා කියන එක නෙමෙයි. කරන වෙලාවේ උපරිම දෙයක් කරනවා කියන එක. ගොඩාක් වෙලා වැඩ කරන ළමෙක් කියන්නේ දවසම අරගෙන මෞලික ස්කන්ධ වල ළමෙක් කියන්නේ විභාගයට පාඩම් කරන ළමයි මේ වෙලාවේ ගැලපෙන්නේ නැහැ ඒක. ඒක විනාඩි ගානයි. හරිද? මේ ඔක්කොම මම තාම විනාඩි 40 ගානක් ගිහින් තියෙනවා. හරිද? හැබැයි මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අපි කතා කරලා ඉවරයි. ඒව කතා වෙනකොට ඒ දැනුම ඔබ ගත්ත දැනුම නැවත පරීක්ෂා වෙන කොහෙදද අපි ප්‍රශ්න කරනකොට ඒකයි මම මේ හදන්නේ. ඒකට අවශ්‍ය මූලික පැහැදිලි තමයි මේ දෙන්නේ. හරිද? හරි. අපි අමරේට මේ මොකද්ද මෞලය කියන්නේ? මෞලය කියන්නේ මොකක්ද? මේ මෞලය කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? 6.0.2 දෙවාරය 10 20 ඕනම දෙයක මෙච්චරක් ඕනම දෙයක මෙච්චරක් නම් මෞලයයි. හයිඩ්‍රජන් මෙච්චරක් තියෙනම් හයිඩ්‍රජන් මෞලයයි. හරිද? එතකොට ක්ලෝරින් මෙච්චරක් තියෙනම් ක්ලෝරින් මෞලයයි. සල්ෆියුරික් මෙච්චර තියෙනම් සල්ෆියුරික් මෞලයයි. හරිද? ඒතර මෞලික ස්කන්ධ කියලා මම කියුවේ මොකද්ද? අන්න ඒ ස්කන්ධයක් ඇතුලේ ඕනම දෙයක් මෙච්චරක් තියෙනවා. මම මේක මෙහෙම කියා දෙන්නම්. හරිද? ඔයා දන්න එකක් ගමු අපි. ඔයා දන්නව නේද ග්ලූකෝස්? නේ? ග්ලූකෝස් දන්නව නේද? හරි. පොඩි කාලේ දැන් අහලා තියෙයි. 6 වසරේ තම ගන්න ග්ලූකෝස් ගැන ප්‍රභා සංශ්ලේෂණයේදී. C6යි H12යි O6යි. මේකේ කාබන් තියෙනවා 6ක්, හයිඩ්‍රජන් තියෙනවා 12ක්, ඔක්සිජන් තියෙනවා 6ක්. 6 වාරයක් 12 කීයද?
72යි 12 වාරයක් 1 12යි 6 වාරයක් 16 කීයද 96යි 6යි 4යි 10න් බිංදුව එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 1යි 9යි 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 18යි 180යි GMOL මේ මොකද්ද ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය. ඒ කියන්නේ ග්ලූකෝස් මවුලයක් ග්‍රෑම් 180 බරයි. ග්ලූකෝස් මවුලයක් ඇතුලේ ග්ලූකෝස් අණු මෙන්න මේ වගේ ග්ලූකෝස්ලා මෙන්න මෙච්චරක් ඉන්නවා. පැහැදිලිවම ග්ලූකෝස් මවුලයක් ඇතුලේ ග්ලූකෝස්ලා මෙච්චරක් ඉන්නවා. ඕනම මවුලයක් ඇතුලේ ඕනම දෙයක් මෙච්චරයි. හරි. දැන් කාට හරි කියන්න පුළුවන් මට සල්ලි මවුලයක් තියෙනවා. රුපියල් මවුලයක් තියෙනවා. එහෙනම් රුපියල් මෙච්චර තියෙනවා මම හිතන්නේ කාටවත් එහෙම තියෙයි කියලා. හරි. හිතන්න දැන් ඕක නියමයි මේක විශාල සංඛ්‍යාවක්. මේක මෙහෙම තිබ්බට මේක මේ ලියනවා නම් හරිද? මේක ලියන්න ගත්තොත් මෙතන තිබ්බ ස්ථාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි හරි. හා මෙන්න මෙච්චරක් ඕනම දෙයක මෙච්චර. හරි. කාටද කියන්න බලන්න ඔයා අපර කොච්චර ආදරේද මම උඩ මවුලයක් ආදරේ. හරි. මේ විශාල සංඛ්‍යාවක් මවුලයක් කියන්නේ. ඔය ආදරය වගේ වනින්න බෑනේ ඉතින් ඒකකේකුත් නෑ මිනුම් උපකරණයකුත් නෑ ඒක නිසා ඕන එකට කිව්වාගේ ආදරේ කියලා. හරි මේ ඉතින් මේ වගේ දැන් මනින්න මේ ඉතාම විශාල සංඛ්‍යාවක් දැන් ඉගෙන හිතනකෝ ග්ලූකෝස් ග්‍රෑම් 180 කියන මෙහෙම අතර ගන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් නේ. ඉතින් ග්‍රෑම් 180 ග්ලූකෝස් අණු මෙන්න මෙච්චරක් තියෙනවා. හිතන්න ග්ලූකෝස් අණු කොච්චර ජෝඩියක්ද කියලා නේ. තාම ගොඩාක් ස්කන්ධයක් තියෙන එකට. පැහැදිලි? අන්න ඔක තමයි හන්දරේ මවුලය කියන පොයින්ට් එක. පැහැදිලිද? හරි. ඒතර මම මේක ඔච්චර පැහැදිලි කරේ මේක ගැන අවබෝධය ත්‍රිමාණ වලට යන්න ඕන හින්දා. හරි. එතකොට මම මෙහෙම අහන ප්‍රශ්නයක්. ග්ලූකෝස් ග්‍රෑම් 360ක් ඇතුලේ මවුල කොච්චර තියෙද? ග්ලූකෝස් ග්‍රෑම් 360ක් ඇතුලේ මවුල කොච්චර තියෙද? හරිද? ග්ලූකෝස් දැන් ශනික උත්තර මතක් වෙන්න ඕනේ නේද? ග්‍රෑම් 360ක් ඇතුලේ මවුල කොච්චර තියෙනවද කියලා අහන්නේ මම. හරි? ඒක හොයන්න මෙහෙමයි. මෙන්න හරි වැදගත්. මවුල ප්‍රමාණය හොයන හැටි කොහොමද හොයන්නේ? ස්කන්ධය අපිට දීලා තියෙන ස්කන්ධය බෙදනවා මොකද්ද? මෞලික ස්කන්ධය. දැන් ග්ලූකෝස්ගේ මෞලික ස්කන්ධය 180යි හොඳේ. ඒක එහෙම තියා විචාරය. ස්කන්ධය කියවන මොනවද? ග්‍රෑම් මේකදී ගන්නෙ. මෞලික ස්කන්ධය G MOL ඍණ 1. අපිට මොන මවුල ගන්නව නේ ඕනනේ. හරි. දැන් බලමු චුට්ටක්. අකසුද මට තියන මේක මතක තියෙන්න ඕනේ. ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. තමන් මේ මෞලික ස්කන්ධය වෙන හැටි කියන්නේ. ස්කන්ධේ ග්‍රෑම් වලින් දීලා මෞලික ස්කන්ධේ ග්‍රෑම් මවුලට දුන්නාට පස්සේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. මවුල කියන්නේ උඩට එනවා. උත්තරේ දොර MOL වලින් එනවා. ඍණ එක මොකක් කරනවද? නැති වෙනවා. උඩට මාරු වෙච්ච ඍණ නැති වෙනවා. තේරුණා? හරි. එතකොට උත්තරේ මෙන්න මේක මවුල ප්‍රමාණය හඳුන්වන්න මෙන්න මෙහෙම හොයන්නේ. හරි? මේකත් දාගන්න. මේක දාගන්නට ගාලා. මේක පොස්ට් කරලා නවත්තලා දාගන්න. මේක හදන්නේ දැන් මොකද කරන්න ඕන? අපි දන්නවා අපේ ස්කන්ධ දීලා තියෙනවා මොකේද? ග්ලූකෝස් වල ග්‍රෑම් 360යි G ග්‍රෑම් 360යි. ග්‍රෑම් 360යි. ඒක මෞලික ස්කන්ධය කොච්චරද? 180යි G MOL ඍණ එකේ බෙදුවට පස්සේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා මෙතන උත්තරේ 1.2යි. උත්තරේ 2යි MOL කියනවා. මවුල 2යි උත්තරේ. හදාගන්න.